මේ හෙලිකොප්ටර් එක අර කාගෝ ඩ්‍රොප් මිෂන් එකකට තමයි ආවේ. ඒවියේෂන් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට වගේ අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කෙනෙක් හැටියට මම ඔවුන්ට ඉතාම ස්තුතිවන්ත වෙනවා. මම දැක්ක සමාජ මාධ්‍යවල බොහෝ දෙනෙක් මේ සිදුවීම ඡායාරූපගත කරපු, වීඩියෝගත කරපු පුද්ගලයින්ට පරිභව කරලා තිබුණා ඉතාම නරක විදිහට. හැබැයි ඒවියේෂන් ප්‍රොෆෙෂනල් කෙනෙක් විදිහට විශේෂයෙන්ම මේ වගේ අනතුරු සම්බන්ධයෙන් අධ්‍යයනය කරන කෙනෙක් හැටියට මම ඔවුන්ට ඉතාම ස්තුතිවන්ත වෙනවා. මොකද ඔවුන් මේ විදිහට ඔවුන්ගේ කැමරාවල දුරකථනවල සටහන් කරගත දේවල් නැත්නම් අපිට විශාල සාක්ෂි ප්‍රමාණයක් එතෙන්දී අහිමි වෙලා යනවා. ඒගොල්ලන්ට පරිභව කරන්න එපා. මොකද ඒගොල්ලන් ඊටාම වටින සාක්ෂියක් අපිට ලබා දීලා තියෙනවා. අපිට කියන්නේ ඉන්වෙස්ටිගේටර්ස්ලාට. ඒ වගේම තමයි මේ සම්බන්ධයෙන් දැන් මේ වෙනකොටත් ගොඩ දෙනෙක් දූෂමාන තොරතුරු පතුරවමින් ඉන්නවා. මේ විදිහට කතන්දර නිර්මාණය කරලා මම කියන කරුණා කරලා එහෙම කරන්න එපා. තමුන්ගේ සමීපතමෙක්ගේ, තමුන්ගේ ස්වාමි පුරුෂයාගේ, පියාගේ, දරුවාගේ, හිතවතාගේ අහිමිවීමකින් අඩුව පුරවන්න බෑ. අපිට මේ සමාජ මාධ්‍යවල හම්බ වෙලා තියෙන නිදහස් අවකාශය මම හිතන්නේ අවභාවිතා කිරීමක්. එහෙම නොකරනවා නම් ඊටාම හොඳයි. මේ හෙලිකොප්ටර් එක අර කාගෝ ඩ්‍රොප් මිෂන් එකකට තමයි ආවේ. ඒගොල්ලන් ටික වෙලාවක් කවර් කරලා බලලා සුදුසු විදිහට ඒ කාගෝ එක දිමට අතාරිනවා. ඊට පස්සේ එතනින් තවත් තැනකට යන්න වෙන්න ඕනේ මේ හෙලිකොප්ටර් එක දකුණු පැත්තට හරවලා යන්නේ. එතෙන්දී අර රට එක ඩ්‍රූප් වෙනවා වගේ શબ્දයක් ඇහෙනවා. ඊට පස්සේ ගිහිලා ජලතලයට ඊටාම සමීප වෙනවා. ඒ ජලතලයේ ටච් වෙන අවස්ථාවේදී හෝ ඒ ආසන්න නිමේෂයකදී නැවත වතාවක් රොට RPM එක පිකප් වෙන්න ගන්නවා. හැබැයි ඒත් එක්කම හෙලිකොප්ටර් එක දකුණු පැත්තට බෑන්ක් වෙලා අර රොට එක ජලයේ වදිනවා. එතනින් තමයි හෙලිකොප්ටර් එක ක්‍රෑෂ් වෙන්නේ. ඉතින් මට පෞද්ගලිකව හිතෙනවා මේන් රොට එක ජලතලයේ වැදුන්නේ නැතිනම් බොහෝ විට අර එන්ජින් එක වයින්ඩ් අප් වීමත් එක්ක නැවත වතාවක් හෙලිකොප්ටර් එකට ඔසවා ගන්නට හැකියාවක් තිබුණාය කියලා මට පෞද්ගලිකව හිතෙනවා. මේ වෙනකොට විමර්ශන කමිටුවක් පත් කරලා තියෙනවා. ඒගොල්ලන් මේ සියලු සාධක විමසා බලයි